අපි අර දැවැන්ත සංගීත ප්‍රසංගයකට ගියාම ප්‍රධාන වේදිකාවේ තියෙන ഘോഷාවට වඩා අයිනක තියෙන නිදහස් වෙනස්ම කලාපයකට යන්න ආස හිතනවානේ. ඔව් අර ඉන්ඩි කලාපයක් වගේ. අන්න හරි. ඉතින් සීගිරිය කියන්නේ අර ප්‍රධාන වේදිකාව නම් විදුරංගල කියන්නේ අන්න අර නිදහස් වෙනස්ම අත්දැකීමක් දෙන තැන. ඒක මාරු උපමාවක්. අද අපි මේ ගවේෂණයට කියන්නේ මේ සාකච්ඡාවට යොදාගන්නේ සංචාරක මාර්ගෝපදේශ බ්ලොග් සටහන් වගේම පුරාවිද්‍යා වාර්තා. ඒ කියන්නේ මේ පිදුර තවල දැක්කා වහරල සෙල්ලිපි කියලා જાතියක් ගැන. ඕ ඒක හරිම වැදගත්. මේවායි සඳහන් වෙන්නේ වහලුන්ව ඔවුන්ගේ සේවයෙන් නිදහස් කිරීම ගැන. වහලුන්ව නිදහස් කිරීම. ඒ කියන්නේ ඒ කාලේ සමාජයේ තිබුණු සංකීර්ණ ස්වභාවය නේද එකින් පෙන්නේ. ඒකනේ. ඒ වගේම රජුගේ හිතේ තිබුණු වරදකාරී හැඟීමෙන් මිදෙන්න කල්ප පුණ්‍ය කර්මවල ස්වභාවයත් එකෙන් පේනවා. ඔව් ලොකු වරදකාරී බරක් කාශ්‍යප රජුට තියෙන්න නැති. ඉතින් ඒ බර ගැන හිතනකොට විනාඩි 30ත් 45ත් අතර කාලයක් ගත වෙන මේ කඳු නැගීමේ අත්දැකීමත් නිකන්ම ව්‍යායාමයක් නෙවෙයි කියලා තේරෙනවා. ඒක ඇත්ත. කඳු උඩට යන්න ගමන අමාරු වෙනවානේ. හරියට කාශ්‍යපගේ මානසික පීඩනය වගේ තමයි. මුලින්ම පටන් ගන්න හරිම නිදහස් සුදු පැහැති විහාරයකින්. හැබැයි අවසානයට යද්දී දැවන්ත ගල් කුට්ටිය අතරින් බඩගාගෙන තමයි යන්න වෙන්නේ. අන්නේ භෞතික වෙහෙස අපිට අතීත කතාවක් වින්දන උදව් වෙනවා. අනික කඳු මුදුනට යන්න කලින් හම්බ වෙන ගල් ගුහාව තුල මීටර් 12ක් දිග දැවැන්ත සැතපෙන බුදු පිළිමයක් තියෙනවා. ඒ කියන්නේ ගඩොලින් නිර්මාණය කරපු විශාලතම බුදු පිළිමිය නේද ඒක? ඔව්. හැබැයි නිදන් හොරුන් විසින් ඒකේ හිස විනාශ කරලා තිබුණත් පසුව එය යම්තාක් දුරකට ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මට මෙතනදී මතුවෙන ලොකුම කුතුහලය තමයි මේ බුදු පිළිමිය හරියටම සීගිරිය සිංහපාදයට මුහුණලා තියෙන්නේ ඇයි කියන එක. ඒක නිකම්ම අහම්බයක් නෙමෙයි. මමත් හිතුවා එහෙම අහම්බයක් වෙන්න බෑ කියලා. ඒක පිටිපස්සේ පැහැදිලි තර්කයක් තියෙනවා. පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට මේ සැලසුමෙන් රාජු බලාපොරොත්තු වෙන්න ඇත්තේ Tamanගේ බලකොටුව නිරන්තරයෙන්ම බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික බැල්මට ලක් වෙනවා කියන ආරක්ෂිත හැඟීම ලබා ගන්න. මේක මාරයි නේද? ඒ කියන්නේ මානසික ආරක්ෂාව හොයාගෙන. ඔව්. ඒ වගේම කන්දපාමුල පංචාවාස සංකීර්ණයේ තියෙන ස්තූපය කැනීම් කරද්දී පෙනී ගිහින් තියෙනවා ඒක අඟුරු සහ පිලිසුණු පස් මත ගොඩ නැගලා තියෙන බව. ඒ කියන්නේ ඒක ගොඩක් දුරට කාශ්‍යප රජුගේ ආදාහන සෑයෙන්න පුරුවන් කියන එකද? හරියටම හරි. ඒක තමයි පුරාවිද්‍යාත්මක පිළිගැනීම. ගවේෂණය කරන්නේ නිකම්ම කන්දක් නෙවෙයි නේද? කාශ්‍යප රජුගේ කතාවේ ආරම්භයත් අවසානයත් අතර තියෙන දැවැන්ත ඉතිහාසයක්. පැහැදිලිවම අපිට මේ වටිනාකම තේරෙන්නේ මේ මූලාශ්‍රකණ දැනගෙන ගියාමයි. විදුරංගල කියන්නේ හුදෙක් ලස්සන සූර්යෝදයක් බලලා ඡායාරූප ගන්න තියෙන තැනක් විතරක් නෙමෙයි. ඕ ඒක සීගිරියේ ඉතිහාසයට සමාන්තරව දිවෙන සීගිරිය කතාව සම්පූර්ණ කරන ඓතිහාසික කෙඩපතක්. අපි කතාව පටන් ගත්තේ මේක අර ප්‍රධාන ප්‍රසංගයේ තියෙන නිදහස් කලාපය වගේ කියලා. ඒ දැන් බලද්දි මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි නේද? ගොඩක් ගැඹුරුයි. ඉතින් අපි අද මේ සාකච්ඡාවෙන් සමුගන්න කලින් අපේ ශ්‍රාවකයන්ට මේ ගැන හිතන්න යෝජනා කරනවා. අද අපි ලෝක පුදුම විදියට දකින ගොඩක් දැවැන්ත නිර්මාණ පිටපස්සේ තියෙන පාලකයන්ගේ බිය, පසුතැවීම නැත්තම් අහිමි වීම. ඒක ඇත්ත. ඒක වෙනස්ම කොහොමද? එහෙම බැලුවම අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය කියන්නේ ඇත්තටම අතීත රජවරුන් ලියපු යෝධ සමාව ඉල්ලීම ලියුම් වෙන්න බැරි. ඒක ගැන හිතන ගමන් අදට අපි සමුගමු.